සත්සමුදුර පතුලේ හිටපු සතා ඔක්කට හසු වී මෙගොඩට ආපු සතා මෙගොඩින් ටින් එකකට ගියපු සතා ටින් එකෙන් හැලියට වැටුණු සතා. ඉතින් ආදරණීය යාළුවනේ සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම අදත්. අද කුකුලසා සැමන් කරියක් හදන හැටි කියලා දෙන්න හිතුවා. හරිම ලේසි වැඩේ. ඒ වගේම ඉතින් රසත් ඒ වගේම තමයි. ඉතින් අද මම මේ කරිය හදන්න ගන්නවා ලොකු සැමන් ටින් එකක්, බීලුණු, සුදු ලුණු, කරපිංච, රම්පේ, අමු මිරිස්, මිරිස් කුඩු, තුන පහ කුඩු, ලුණු කුඩු, තක්කාලි ගෙඩියක් වගේම පොල් තෙල් ස්වල්පයක්. ඉතින් වෙනද වගේම මතක් කරනවා කුකුලසාට සපෝට් එකක් වශයෙන් වීඩියෝ එක බලලා ලයික් පාරක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් බීලුණු, රම්පේ, කරපිංච එහෙම කපලා කොටලා පොඩ්ඩක් පැත්තකින් තියාගත්ත නම් වැඩේට ලේසි. සැමන් එකක් කඩලා මම පොඩ්ඩක් සුද්ධ කරගන්නවා කියලා බැලුවේ. ඒ තරමට හොඳයි දැන් තියෙන සැමන් නේද කියලා දැන් නෑ. ඉතින් මේ හරියනවා. ඉතින් ඊට පස්සේ මම බැලුවේ මිරිස් කුඩු ටික එහෙමත් බැද ගන්න. ඉතින් ඔයාලත් අවශ්‍ය තරමට මිරිස් කුඩු ටිකක් ගන්න. සාමාන්‍යයෙන් අද්ද දුඹුරු පාටක් වගේ වෙනකම් මේ ටික බැද ගන්න ඕනේ. මම ඒකටම 3-5 කුඩු මේස හැඳි දෙකක් වගේ ඒකටම දාගත්තා. මම ඉතින් ආයෙ කවලම් කිරීමක් තමයි තියෙන්නේ නේද? ඕනේ ඉතින් මම කවලම් කරනවා. තව ඉතින් මෙන්නසල් කුරුඳු කරාඹු එහෙම තියෙනවා නම් ඒවත් එකතු කරාට කවුරුත් මුකුත් කියන එකක් නෑ නේද? ඉතින් චාච්චියේ තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් වෙනකොට සැමන් කෑලි ටික ඒකට එකතු කරගෙන තමයි තියෙන්නේ. හරිම ලේසියි අද අපි හදන මේ කාරිය. හොඳේ. ඉතින් මේ ආලුවනේ මම මතක් කරනවා අඩුපාඩු එහෙම තියෙන්න පුළුවන්, සද්දබද්ද එහෙම ඇහෙන්න පුළුවන්. ඉතින් 100,000 වාරයක් සමාව අය දිනවා එකට. සාමාන්‍යයෙන් දැන් මේ සැමන් කෑලි ටික මේ තෙලේ ටිකක් විනාඩි මදගින්නේ විනාඩි 8-10ක් වගේ පොඩක් කර කර ගන්නවා. සාමාන්‍ය අපි හොද්දක් හදනකොට සමහර කර කරලා නෙමෙයි හදන්නේ. නමුත් මේක අපි ටිකක් කර ගන්න අරින්න ඕනේ. කතාවක් මතක් වුණා. සාමාන්‍යයෙන් දැන්ට අවුරුදු 20කට වගේ උඩ තිබුණු සමන් කොහොමද? අමියුන් උනක් ගන්න පුළුවන් නේද? අර සමන් එක කඩුපන්ගෙන සුවඳ එහෙම කොහොමදනේ? ආසයිනේ. ඉතින් ඒ සමන් නෑනේ දැන්. අද මේ කියලා දෙන්නේ අන්න ඒ වගේ සුවඳ වගේම රසයත් උපරිමයෙන් ගන්න පුළුවන් සමන් කාර්යයක් තමයි මේ අපි අද හදන විදිය. හොඳේ. දැන් නම් මේ ටික හොඳට බෙදලා තියෙන්නේ. බලන්නකෝ පාර වෙනස් වෙලා තියෙන හැටි. මතක තියාගන්න මද ගින්නේ තමයි මම මේ ටික බෙදගත්තේ. දැන් ඇති බෙදලා තියෙනවනේ. මම ඉතින් සුදු ලුණු ටිකක් එම තලලා ගත්තනේ ඉස්සෙල්ලා. දැන් අන්නේ ඒ ටික අපි දා ගන්න ඕනම. ඊට පස්සේ සුදු ලුණු ටිකට පස්සේ දා ගන්නවා රම්පේ, කරපිංච. මට බිජ් එකේ අයිඩියා තිබිලා හම්බුණා මේ අමු මිරිස් කරා කීපයක්. මට ඒ ටික මේකටම කපලා දා ගන්නවා. දාගෙන ඉතින් පොඩක් කවලම් කරලා ගන්න තමයි තියෙන්නේ ඊට පස්සේ නේ. හෝමිරිස් කරලක් එහෙම තියනවා නම් දැම්මට අවුලක් නැහැ. මම නම් ඉතින් දැම්මේ මට හෝමිරිස් කන්න පුළුවන් මම ඒවට කන්නේ නැහැ. හරි බලන්න ඉතින් අච්චර ගැටයම් දාලා සුද්ධ කරපු සමන් කෑලි ටිකට දැන් වෙලා තියෙන දේ නේද? ඉතින් බලන්න ලස්සනට එක බැදෙනවා. ඉතින් මම නැවත මතක් කරනවා විවිධ සද්ද හිම හෙන්න පුළුවන්. ඉතින් ෆෝන් එකෙන් තමයි මම මේ දේ කරන්නේ. එහෙම ලකු සම්පත් මා සතුව නැහැ. නමුත් ඉතින් බලමු අපි ඉදිරියට තව ලස්සනට මේ වැඩේ සාර්ථකව කරගෙන යන්න. මේකට අපි ඊට පස්සේ එකතු කර ගන්න ඕනේ අපි අර ඉස්සෙල්ලා බැදගත්ත මිරිස් කුඩු 3-5 කුඩු ටිකේම ආන්නේ ටික දැන් දා ගන්න ඕනේ. හරි. සැර වැඩි වෙයිද දැම්ම ඕනේ ඔක්කොම. මට සැර කන්න පුළුවන් යාළුවනේ හැබැයි කන්නේ නැහැ. එහෙන් කඳුළු වැක් කරනවා. මේ ටික දැන් හොඳට බැදුනා අපි. මේකට සාමාන්‍ය කළු කර හොද්ද කළු වෙනවා. හරි. ඉතින් අපි එහෙමම එකතු කර ගන්නවා කපාගත්තු බීලුණු ටික. මම පොඩ්ඩක් බීලුණු වැඩිපුර ගත්තා. කැමති නම් රටවලුණුත් දාන්න පුළුවන් ඈ. ඒ මොකද්ද? හරි. පොඩ්ඩක් ඉතින් මේ කෑලි ටික පොඩි වෙන්නේ නැතුව කවලම් කිරීමක් තමයි තියෙන්නේ. දැන් නම් මට බඩගිනි සුවඳ එනවා. හොඳේ. බලන්නකෝ පාට කොහොමද කියලා. නේද? කල්පනා කර බලුවොත් එහෙම ඉතින් රට වටේම උදිහු තියාගෙන අපි පිට රට සමන් තමයි මේ කන්නේ. හැබැයි දැන් ඉතින් ලංකාවේ සමන් තියෙනවා කියලා මම අහලා තියෙනවා හැබැයි දන්නේ ඉතින් රට වටේම ලුණු තියෙන හින්දා මම එකතු කර ගන්නවා අවශ්‍ය තරමට ලුණු කුඩු ටික. රට වටේම ලුණුනේ මුහුදනේ තියෙන්නේ. ඉතින් යාළුවනේ හොඳින් මතක තියාගන්න සැමන් කෑලි වල ලුණු රසයක් තියෙන හින්දා ඒ ගැන පොඩ්ඩක් අවධානය තියාගෙනම ලුණු කුඩු පොඩ්ඩක් එකතු කරගන්න. හරි. ඊට පස්සේ ඉතින් වතුර ටිකක් එකතු කරලා පොඩ්ඩක් එහෙමෙන් හැන්ද දාලා කවලම් පාරක් දාලා මෙන්න මෙහෙම. ඉතින් මේක වුණා විනාඩි 5ක් විතර පොඩ්ඩක් වහලා තිබ්බක් කමන්නේ. හොද්ද පොඩ්ඩක් තැම්බෙන්න. මම ඉතින් වැහුවේ නැහැ ගින්දර පොඩ්ඩක් වැඩි කරලා සාමාන්‍ය විනාඩි 5ක් වගේ තියෙනකොට මේක ටික හොඳට ගින මේ අර හොද්ද අඩු වෙනවා මේකෙන් ඉබේම. එතකොට අර කෑලි වලට රස උරා ගන්නවා. රයිට්. මේ සැමන් එකේ ඉන්න මාළුවා ගැන හිතුවොත් ඇත්තටම පවුනේ යාළුවනේ. ඈ මූ හොඳට වැඩිම හදන්නේ ටින් එකේ ඉන්නේ නැති.
පව් හැබැයි. අද අවසාන වශයෙන් දැන් මම ආච්චිට පැන්නනේ කොහොම හරි දැන් අදින් පස්සේ මොකද සසර ගමන ඉවරයි කියලා හිතේ තියාගෙන ඉමුනේ. දැන් ඉතින් මේ සැමන් එකේ අවසාන අධීරයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් හොර බලන්න හොද්ද ටික අඩු වෙලා තියෙන්නේ. දැන් ලුණු හිමත් ඒ ගාන්න මම පොඩ්ඩක් බැලුවා අවුලක් නැහැ ගැටලුවක් නැහැ කන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. ඉතින් ආදරණීය යාළුවනේ අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙනතුරු අදට සමු ගන්නවා. සීලොම දෙනාට සුබ දවසක්.